බුදු අම්මේ මේවා සතියකට වරක් අපි හොදන්න ඕන. හත්වලාමේ ගන්ධස්තරි වේනේ. බික්කුච්චෙන් අයියා දැන් කියනවා බලා රෙදි හොදන්න යන්න එපා. බලා දවස් 4කට පාරක් රෙදි හොදපල්ලා. දැන් මේ බලන්න මේ මගේ දොර මගේ අපේ පන්සලේ දොර රෙදි ටික. මේ ඇවිල්ලා අපේ පන්සලේ දොර රෙදි ටික. බුදු අම්මේ මේවා සතියකට වරක් අපි හොදන්න ඕන. නමුත් අපි ඇත්ත වශයෙන්ම මේවා අපි නම් කොහොම හරි පන්සලේදී අපි ලිදට හරි ගිහලා ඒවා හොදනවා. නමුත් සමහර අයට මේ බික්කුච්චෙන් කියන්නේ කොළඹ ආදී ප්‍රදේශවල විදුලිය පිරිමසා ගැනීම සඳහා දින 4කට සැරයක් රෙදි සෝදන්න එපා. එතකොට මට අහන්න පුළුවන් වෙනවා ඔබතුමාගේ බික්කුච්චෙන් අයියේ දින 4කට වරක් රෙදි හොදන්නේ නැතුව කොහොමද ඉන්නේ? හත්වලාමේ ගන්ධස්තරි වේනේ. ඔබතුමාලගේ පවුල්වල ඔහොම ඉන්නවද? හැබැයි මීට පෙර මම හිතන විදිහට කැලේ ජීවත් වෙච්ච නම් ඇත්ත වශයෙන්ම කොටියයි ගඳ සත්තුන්ගේ ගඳ ඔය කට්ටිය දරාගෙන ඉන්න පුළුවන්. සමාජයේ ජීවත් වෙච්ච අය නගරබද ජීවත් වෙච්ච ජනතාවට ගඳ ගහන එක ගඳ ඉවසන්න බෑ. කොහොම හරි බලන්නේ දිනපතා තමන් ඇඳපු රෙද්ද හොදාගෙන පිරිසුදුවේ ඉඳයි. දැන් මොකද අද වෙන විට විදුලිය පිරිමැසීම සඳහා මේ රෙදි හොද දවස් 4ක හොදවලා. එතකොට ළමයිට පාඩම් කරනකොට ඔක්කොම ළමයි ගිහිල්ලා එක කාමරයක පාඩම් කරන්න ඕන. ඒ මොකද ඔක්කොම ලයිට් නිවපල්ලා ලයිට් තුනක් තියෙනවා. දෙකක් නිවපල්ලා එකක් තියාපල්ලා. එතකොට හදිසි යම් විදිහකට මාමලා බෑනලා දීලිලා එතකොට මේ කට්ටිය එකම කාමරයකට ගිහිල්ලාද පාඩම් කරන්නේ කන්නේ බොන්නේ නිදාගන්නේ කියන එක අපිට සැකයක් තියලා මේගොල්ල මොනවා කරන්නට යනවද දන්නේ රට විනාශ කරා ඇති. කරුණා කරලා ඔය ඇත්තෝ මේ කරන නාඩගම වහාම නතර කරන්න.